අද මං ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 4 වෙනි බුවනිකබාහු රජතුමා. එහෙනම් 1341ත් 1351ත් දක්වා වූ කාලයේදී 4 වෙනි බුවනිකබාහු රජතුමාගේ අනුග්‍රහය යටතේ ඉදි වූ ශ්‍රී ලංකාවේ තවමත් දක්නට ලැබෙන විශේෂිත වූ ස්ථානයක් ගැන, විහාර මන්දිරයක් ගැන. ඔයාලා දැනටමත් දන්නවා අපි අද කතා කරන මාතෘකාව මොකක්ද කියලා. 4 වෙනි බුවනිකබාහු රජතුමාට ඕන වෙනවා විශාල ගල්තලාවක් මත විහාර මන්දිරයක් ඉදි කරන්න. ඉතින් බුවනිකබාහු රජතුමා මේ විශාල කාර්යභාරය සේනාධිලංකාර කියන අමාත්‍යවරයාට බාර දෙනවා. ඉතින් සේනාධිලංකාර අමාත්‍යවරයා මුලින්ම විහාර මන්දිරය ඉදි කරන්න පෙර ආතුව ඇවිල්ලා ගල්තලාව නිරීක්ෂණය කරාලු. සේනාධිලංකාර අමාත්‍යවරයා මේ ගල්තලාව මත ඉදිකරන විහාර මන්දිරය ඉදි කරන්න විශේෂිත වූ නිර්මාණ ශිල්පියෙක්ට තමයි බාර දීලා තියෙන්නේ. සේනාධිලංකාර අමාත්‍යවරයා ගල්තලාව මත ඉදිකරන විහාර මන්දිරය හදන්න ලංකාවෙන් නම් නිර්මාණ ශිල්පියෙක් හොයාගෙන නැහැ. සේනාධිලංකාර අමාත්‍යවරයා විහාර මන්දිරය ඉදිකිරීමේ කාර්යය ස්ථපතියාර නම් දකුණු ඉන්දියානු ශිල්පියාට තමයි බාර දීලා තියෙන්නේ. ඉතින් ස්ථපතියාර විහාර මන්දිරය ඉදි කරන්න පෙර ආතුව ඇවිල්ලා ගල්තලාව නිරීක්ෂණය කළාලු. මේ ගල්තලාවට කියන විශේෂ නමක් තියෙනවා. පන්හල්ගල, පැන්හල්ගල එනම ඓතිහාසික නම් වලින් තමයි මේ සුභාසිරිය වඩවන සුඳුරු ගල්තලාව හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ ගල්තලාව මැදේ තමයි ලංකාතිලක විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. ස්ථපතියාර නිර්මාණ ශිල්පියාට විහාර මන්දිරය ඉදි කරනකොට ලොකු අභියෝගයක් ආවලු. මොකද මේ ගල්තලාව එක හා සමාන නෑනේ. ඉතින් කළු ගල ඒ විදිහටම තියෙද්දී ඒක සමාන වෙන ලෙස පාදමක් හදන්න තීරණය කරලා තියෙනවා. ඔයාලට ලංකාතිලක විහාරයේ පේනවා පාදම කළුගල මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් පාදමේ යට කොටස බැලුවොත් උස්තෑන් පහත්තෑන් දකින්න තියෙනවා. කළුගල සමාන කරන්න අමාරු දෙයක් නිසා ස්ථපතියාර තීරණය කරලා තියෙනවා සමාන ලෙස පාදමක් නිර්මාණය කරන්න. ඒ වගේම මේ ගල්තලාව මත විහාර මන්දිරය ඉදි කරාට පසුව ජලය ගලාගෙන යන කාණු පද්ධතියකුත් යොදාගෙන තියෙනවලු. මේ පිළිබඳව ලංකාතිලක තඹසන්නසේ ලියවිලා තියෙනවා. ලංකාතිලක විහාරය නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් වලින්. බැඳලා ඊට පස්සේ සුදු පිරියම් කරලා තමයි විහාර මන්දිරය නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාතිලක විහාරය අතීතයේදී මහල් 4කින් යුක්ත වෙලා තියෙනවා. ඒ වගේම අඩි 80ක් විතර උස විශාල විහාර මන්දිරයක් තමයි ලංකාතිලක විහාරය. ලංකාතිලක විහාරයේ බිත්ති ගඩොල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, වහලයට සිංහල උළු තමයි සෙවිලි කරලා තියෙන්නේ. ලංකාතිලක විහාරයේ ගෘහ නිර්මාණ ලක්ෂණ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ වලට සමානකම් කියනවා. උදාහරණයක් විදිහට මම ඔයාලට කිව්වොත් තෝපාරාම පිරිමගේ ලංකාතිලක විහාරයයි සමාන ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට මතක් වෙනවා ඇති එහෙනම් තියෙන්න ඕන ద్వාර මණ්ඩලය, අන්තරාලය, ගර්භගෘහය වෙන ගෘහ නිර්මාණ ලක්ෂණ අනිවාර්යෙන් තියෙන්න ඕනනේ. මේ ගෘහ නිර්මාණ ලක්ෂණ ලංකාතිලක විහාරයේත් අපිට දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි බිම් සැකස්ම ගත්තොත් බිම් සැකස්ම යම් ආකාරයක කුරුසයක හැඩයට තමයි දකින්න ලැබෙන්නේ. ලංකාතිලක විහාරයේ බිත්ති අනෙක් විහාර මන්දිරවල වගේ නෙමෙයි. මේ බිත්තිවල කැටයම්, බොරදම්, ඒ වගේම ඇත්රූප, ඒ වගේම අර්ධ කුළුණු දකින්න පුළුවන්. මොනවද මේ අර්ධ කුළුණු කියලා කියන්නේ? අර්ධ කුළුණු කියලා කියන්නේ බිත්තියටම බද්ධ වුණු කුළුණු විශේෂයක්. එතකොට මේක බිත්තියෙන් වෙන් වෙලා නැහැ. බිත්තියටම බද්ධ වෙලා ආබද්ධ වුණු කුළුණු විශේෂයක් තමයි අර්ධ කුළුණු. ඉතින් මේ කුළුණු ලංකාතිලක විහාරයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම අර්ධ කුළුණු නිර්මාණය කරලා විමාන හදලා තියෙනවා. සමහර විමානවල හස්ති රූප දකින්න පුළුවන්. හස්ති රූප වලටත් උඩින් බොරදම් කැටයම් කරලා තමයි ලංකාතිලක විහාරයේ බිත්ති සැරසිලි කරලා තියෙන්නේ.
ඒකාකාරී ක්‍රමයෙන් මිදී විමාන දාලා හරි ලස්සනට තමයි ලංකාතිලක විහාරයේ බිත්ති කැටයම් කරලා නැත්තම් බිත්ති නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ලංකාතිලක විහාරයේ තියෙන විශේෂ දෙයක් තමයි ලංකාතිලක විහාර මන්දිරයේ බුදුරජාණන් වහන්සේ මෙන්ම දෙවියන්ටද විශේෂ ස්ථානයක් හිමි කරලා තියෙනවා. විහාර මන්දිරයේ මෙන්ම දෙවියන් උදෙසා දේවාල 5ක් නිර්මාණය කරලා තියෙනවා. විෂ්ණු දෙවියෝ, සමන් දෙවියන්, විභීෂණ දෙවියන්, ගණ දෙවියන්, ඒ වගේම ස්කන්ධ කුමාරයා, එහෙම නැත්නම් කතරගම දෙවියන් වෙනුවෙනුත් විශේෂිත වූ දේවාල 5ක් ඉදි කරලා තියෙනවා. විහාර මන්දිරයට යන ප්‍රධාන දොරටුව ඉතාමත් අලංකාර විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දොරටුවට පිවිසෙනකොටම සඳකඩ පහන දැක ගන්න පුළුවන්. හැබැයි මේ සඳකඩ පහනේ කැටයම් නිරූපණය කරලා තියෙනවා නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ. විහාර මන්දිරය නම් ටිකක් පොඩියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. විහාර මන්දිරයට පිවිසෙනකොට විහාර මන්දිරයේ දෙපසින් ඇති බිත්තියේ පිටුසිතුවම් දෙකක්, විශේෂිත වූ පිටුසිතුවම් දෙකක් දකින්න පුළුවන්. එහෙනම් මේ විහාර මන්දිරයට පිවිසෙනකොට දෙපැත්තේ සිංහ රූප දෙකක් කැටයම් කරලා තියෙනවා. මේ පිටුසිතුවම් නුවර යුගයටත් එහා ටිකක් පරණ විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාතිලක විහාරය ගැන කතා කරනකොට ලංකාතිලක විහාර බුදු පිළිමය අමතක කරන්න බෑ. ඉතින් ලංකාතිලක විහාර බුදු පිළිමය ගර්භ ගෘහයේ තමයි තියෙන්නේ. බදාම ගඩොල් මිශ්‍ර කරලා හැදුව සමාධි පිළිමයක් තමයි ලංකාතිලක විහාරයේ තියෙන්නේ. ලංකාතිලක විහාර පිළිමය ගඩලාදෙණිය බුද්ධ ප්‍රතිමාවට සමානකම් කියනවා. හැබැයි විශේෂිත ලක්ෂණය තමයි ගඩලාදෙණිය බුදු පිළිමය වර්ණ කරලා තියෙන්නේ රත්තරන් පැහැයෙන්. හැබැයි ලංකාතිලක විහාරයේ බුදු පිළිමය බුදුරජාණන් වහන්සේ රම් පැහැයෙන්ද බුදුරජාණන් වහන්සේගේ චීවරය රතු පැහැයෙන්ද තමයි වර්ණ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට මහා ප්‍රතාපවත් ගති ලක්ෂණ පෙන්වන විදිහට තමයි හින්දු නිර්මාණ ශිල්පියා එහෙම නැත්නම් ස්ථපතියාර් බුදුරජාණන් වහන්සේව නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාතිලක විහාර බුදු පිළිමයේ අපිට දකින්න ලැබෙන මහනුවර යුගයේ බුදු පිළිම වල දක්නට ලැබෙන විශේෂිත වූ ලක්ෂණයි. හිස මුදුනට උෂ්ණීර්ෂයක් එකතු කරලා තියෙනවා වගේම සිරස්පතක්ද දක්වලා තියෙනවා. ඒ වගේම ධාන මුද්‍රාවෙන් වීරාසන ක්‍රමයට සිටින බුදු පිළිමයක් තමයි ලංකාතිලක විහාර මන්දිරයේ තියෙන්නේ. තවත් විශේෂිත වූ දෙයක් තමයි මකර තොරණක් තියෙනවා. බුදු පිළිමයට පිටුපසින් මකර තොරණක් දක්නට ලැබෙනවා. මකර දෙදෙනෙක් දෙපැත්තේ හිඳින අතර ලියවැල් රටාව ඉවර වෙන්නේ කීඹි මුහුණකින්. මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අනුව තමයි අපිට මකර තොරණ නිර්මාණය වෙලා තියෙනවත් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බුදු පිළිමයේ බුදුරජාණන් වහන්සේගේ දිනෙත් විවෘතයි. දිනෙත් විවෘතව තියෙනවා කියන්නේ මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවල කලා ආభాෂය තමයි මේවට ලැබිලා තියෙන්නේ. දෙනෙත් විවෘතව දක්වලා තියෙන අතරම චීවරයේ රැලි තරංගාකාරයේ නිර්මාණ ශිල්පියා දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රතාපවත් ගුණ තමයි මේ බුදු පිළිමයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාතිලක විහාරයට පැමිණෙනකොටම පිටුසිතුවම් ලෙස අපි ඉස්සෙල්ලා කතා කරා සිංහ රූප දෙකක් දක්නට ලැබෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි පිටුසිතුවම් ලෙස සූවිසි විවරණය චිත්‍රයට නැගලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ විවරණ ලබාගත් අයුරු මේ චිත්‍රවල අපූර්වට නිර්මාණය කරලා තියෙනවනේ. ඒ වගේම සත්සතිය කීර්තිසී රාජසිංහ රජතුමාගේ චිත්‍රයකුත් ලංකාතිලක විහාරයේ පිටුසිතුවම් අතරට එකතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සේනාධිලංකාර අමාත්‍යවරයාත් ලංකාතිලක විහාරයේ පිටුසිතුවම් වල ඇඳලා තියෙනවනේ.